එක්තරා කාලෙක ගම්වල ප්‍රශ්න විසඳන කෙනෙක් හිටියා. එයා තමයි ඔයාලා කවුරුත් දන්න මහදැන මුත්තා. එයාගේ ලස්සන කතාවක් අපි දැන් බලමු. එළුවෙක්ගේ ඔළුව මුට්ටියක් අස්සේ හිර වෙලා. අනේ දෙයියනේ මේ සතාගේ ඔළුව හිර වෙලානේ. මහදැන පුතේ ඉක්මනට දෙන්න. ලොකු විපතක්. කලබල නොවි ඊඩපන් ගෝලයෝ. මම එන්නම් ප්‍රශ්න විසඳන්න. අපේ ගුරුන්වන්සේ ආවම ඔය හැම ප්‍රශ්නයක්ම ඉවරයි. මේක හරිම බැරෑරු ප්‍රශ්නයක්. ලෙහෙසි වෙන්නේ නැහැ. මහදැන මුත්තේ සතා බේරලා දෙන්න. මුට්ටිය කැඩුවොත් මට වතුර ගෙන්න විදියක් නැහැ. මට විසඳුම හම්බ වුණා. ඉස්සෙල්ලාම ඒළුවගේ බෙල්ල කපන්න ඕනේ. මොනවා? බෙල්ල කපන්න? ඕ බෙල්ල කැපුවම හිස නිදයික. මහදැන මුත්තා කිව්වොත් ඒක හරිම තමයි. දැන් මුට්ටිය කුඩු කරාම ඔළුව එළියට එවි. අයියෝ. දැන් මගේ එළුවත් නැහැ, මුට්ටියත් නැහැ. කොහොමද මම ප්‍රශ්නේ විසඳපු හැටි? මේ වගේ තව කතා බලන්න subscribe කරලා එකතු වෙන්න.